ඉතිහාසය ගත්තත් අවස්ථා කීපයකදීම මේ හරිනි කියන චරිතය මේ විදිහට ඉලක්ක කරගෙන විපක්ෂයේ විශේෂයෙන් පිරිමිද පිම්පිද කියලා ඒක වෙනම කතාවක්. ඇත්තටම හරින්ට බයයි. හරින්ට බය වෙන්න හේතුව මොකද්ද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. හරිනිගේ අවිවාහක බවත් විවිධ විදිහට ප්‍රශ්න කරමින් පවතිනවා. ඡන්දෙන් මිනිස්සු තෝරගත්තේ ආණ්ඩුවක්නේ. ඡන්දෙන් මිනිස්සු තෝරුවේ ආණ්ඩුවක්. මිනිස්සු දූෂණය වංචාව හොරකමට විරුද්ධ ආණ්ඩුවක් හදාගත්තා. අලුත් පාලක කණ්ඩායමක් තෝරගත්තා. විශේෂයෙන් ලංකාවේ පිරිමින්ට තියෙනවා මචං අර එන්න ගෝත්‍රික මානසිකත්වයක්. අඬන වැන්දපු. මොකද හේතුව මචං මම මේ කල්පනා කරේ දැන් මේ දවස් ටිකේ සෝෂල් මීඩියා වල ඒ කියන්නේ Facebook එකේ විශේෂයෙන්ම යනකොට පොඩි එකක් මම දැක්කා අගමැති හරිනි ලක්ක කරගෙන සෑහෙන්න මඩ ප්‍රහාරයක් යනවා. ඒක විශේෂයෙන්ම මම දැක්ක දේ තමයි ඒ කියන්නේ මේ අධ්‍යාපන සංස්කරණවල යම් මෙච්ච අඩුපාඩුවක් මුල් කරගෙන හැබැයි හරිනි අග්‍රාමාත්‍යතුමී ඉලක්ක කරගෙන එයාගේ පෞරුෂය වටන්න එයාගේ ලිංගික කාරණා මුල් කරගෙන පෞද්ගලිකත්වය ඉලක්ක කරගත්තු ලොකු විවේචනයක් ගොඩනගමින් තියෙනවා. ඒතර මට හිතුණා අද මේ විශේෂම විපක්ෂේ සහ සමහර හාමුදුරුවරු කීප දෙනෙක් මේ විවේචනය ගොඩනගන්න මැදිහත් වෙමින් ඉන්නවා. මම ටිකක් කල්පනා කරා මොකද්ද මේ කාරණේ කියලා. මට හිතුණා මචං මෙන්න මෙහෙම එකක්. අතන මට මේක ටිකක් කල්පනා කරද්දී හිතුණා විපක්ෂයේ පිරිමි හරිනට මෙච්චර බය මොකද කියලා. අනිවාර්යෙන්ම දැන් මමත් ඕක කල්පනා කරපු දෙයක් මොකද මේ හරිනිවම මේ විදිහට ඉලක්ක කරගන්නේ ඇයි කියන එක. මොකද දැන් අපි ඉතිහාසය ගත්තත් අවස්ථා කීපයකදීම මේ හරිනි කියන චරිතය මේ විදිහට ඉලක්ක කරගෙන විපක්ෂයේ විශේෂයෙන් පිරිමිද පිම්පිද කියලා ඒක වෙනම කතාවක්. එහෙම ගත්තත් කමක් නෑ. එහෙම කිව්වට කමක් නෑ. කොහොම විදිහට ගත්තත් කමකුත් නෑ. මේ හරිනිට පහර දීම සිද්ධ කරගෙන යනවා දිගටම මං හිතන්නේ මුන් බයයි. ඇත්තටම හරින්ට බයයි. හරින්ට බය වෙන්න හේතුව මොකද්ද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. ඇයි මෙච්චර බය? ඒක අපිට මං හිතන්නේ එච්චර අමාරු නෑ. අපි ඒක මේ ටිකක් කතා කරන්න ඕන කාරණයක් විදිහට තමයි මට නම් තියෙන්නේ. ඒ කියන්නේ හරිනි දේශපාලනට එන්නේ පෞල් පසුබිමින් නෙමෙයි. ඔව්. එයාගේ උගත්කම, එයාගේ පෞරුෂය, එයාගේ හැකියාව ඒ සියල්ල එක්ක තමයි දේශපාලන උවමනාව ඒ සියල්ල එක්ක තමයි හරිනිම දේශපාලනයට එන්නේ. ඔව්. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා ඊළඟට අගමැති වෙනවා. හැබැයි මේ හරිනිගේ අවිවාහක බවත් විවිධ විදිහට ප්‍රශ්න කරමින් පවතිනවා. ඒක හරි. ඕක බඳුල අපිට ගන්න වෙන්නේ ඉතිහාසයේ දෙවාට මතකයිද මේ අපේ මේ පිරිමින්ට විශේෂයෙන් ලංකාවේ පිරිමින්ට තියෙනවා මචං අර වෙන ගෝත්‍රික මානසිකත්වයක්. මම් පොර මානසිකත්වය. පුරුෂාධිපත්‍ය. අන්න හරි. හරි උන් හිතනවා ඇත්තටම ගෑණියෙක් වුණාම ගෑණි ඉන්න ඕන අපිට පහලින්. හරිද? පිරිමියට පහලින් ඉන්න විශේෂයෙන් ගත්තාම ඔය මේ විපක්ෂයේ පිරිමි සෙට් එකක ඉන්නවනේ. උන්ට හරිනි වගේ ගෑනු කෙනෙක්ව ගත්තාම මචං මේක නිකන් අර ණයට අඳුකොල වගේ. හරි ඒක හරි විපක්ෂයේ දේශපාලනයේ ගොඩනැගිල්ලම තියෙන්නේ ආගම්වාදය, ජාතිවාදය, කුලවාදය ඔන්න ඔය වගේ කාරණා මත පදනම් වෙලා තමයි මචං හැංගිච්ච කාරණාව තමයි පුරුෂාධිපත්‍ය කියන්නේ. පුරුෂාධිපත්‍ය. ඒතකොට විපක්ෂෙත් පහුගිය කාලේ පහුගිය දිගින් දිගට මම රූපවාහිනී සංවාදවල දැක්කා පාර්ලිමේන්තුවේ දැක්කා විශේෂයෙන්ම කාන්තා മന്ത്രിවරියන් අපහසුතාවයට ලක් කරන්න අපහාසයට ලක් කරන්න සෑහෙන් try කරා. ඉලක්ක කරගෙනම පහර දුන්නා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ කාන්තා නායිකාවන්. ඔව්. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලෝගේ හැකියාවෙන් සහ ඒ කැපවීමෙන් දේශපාලනට ආපු කණ්ඩායමක්. පෞල් පසුබිමෙන් නෙමෙයි. එහෙම නෙමෙයි මචං. මොකද ඉතිහාසයේ දැන් අපේ ලංකාවේ දැන් කාන්තා දේශපාලනය ගත්තොත් විශේෂයෙන් ඔය සිම්බෝල්ස් විදියට ඉන්න කට්ටිය උදාහරණයක් විදියට ගත්තොත් චන්ද්‍රිකා මැතිණියගේ අම්මා සිරිමාව මැතිණිය. දැන් එයා එන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා නැති වුණාට පස්සේ. එහෙමනේ දේශපාලනයට එන්නේ. එතකොට දැන් ඒ කාලේ විපක්ෂය චෝදනා කරපු සහ මඩ ගහපු කාරණා තමයි මෙයාට
ඒක හරි වැදගත්. අඬන වැන්දඹුව කියලා එහෙම තමයි චෝදනා කියන්නේ. කරනවා. දැන් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ කියන්නේ එතකොට කාන්තා දේශපාලනේ හරි අවම නියෝජනයක් තිබ්බේ. ඒතර සිරිමාව බණ්ඩාරනායක මැතිනිය දේශපාලනට එනකොට ඒතෝ එක්සත් ජාතික පක්ෂෙම තමයි. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මහත්තයා නැති වුණාට පස්සේ දේශපාලනට එද්දී විපක්ෂ කණ්ඩායම් එතකොට කිව්වේ සිරිමාව මැතිනියට අඬන ගැහණිය. අඬන වැන්දඹුව. හරි. මොකද හේතුව දැන් ඒ වෙද්දී ලංකාවේ දේශපාලනයට ගෑනු කෙනෙක් ආවනම් ආවේ එක්ක තාත්තගෙන් දුව. හරිද? එහෙම නැත්නම් මිනිස්සයා මැරිච්ච හින්දා ඒ ගෑනු කෙනා දේශපාලනට. එහෙම එකක් නේ තිබුණේ. දැන් චන්ද්‍රිකා මැතිනිය දේශපාලනයට ආවට පස්සේ චන්ද්‍රිකාගේ තිබිච්ච සමහර හැසිරීම් හරිද? එයාගේ අර දැන් එයා පිට රට ඉගෙනගෙන එහෙම තිබිච්ච අර යම්කිසි හැසිරීම් ඒවත් එක්ක දැවන්ත විදියට අසභ්‍ය විදියට එයාට ප්‍රහාර එල්ල කරා. එයාට කිව්වේ එයාට මඩ පෝස්ටර් ගහනවා. එයාට මඩ පෝස්ටර් ගහුවා. එයාට විශේෂයෙන්ම දැන් එක වෙලාවක කිව්වා විස්කි මැඩම්. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ පෞරුෂයට ගහන්න එතකොටත් එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයෙක් හිටියේ නැහැ. හරි? ඒතර චන්ද්‍රිකාට කිව්වා එකක් විස්කි මැඩම්. අනිත් එක මට මතකයි කිව්වා චෞර රැජින. ඊට පස්සේ යාට වෙන අනියම් සම්බන්ධතා කතා සනත් ගුණතිලක මහත්මිය සම්බන්ධ කරන විශාල කතා ප්‍රමාණයක් දේශපාලන භූමියේ ගොඩ නැගුවා. ඒ ගොඩ නැගුවේ වෙන මොකටවත් නෙමෙයි. ඒ ගොඩ නැගුවේ ඒ වෙලාවෙත් මේ පුරුෂ මූලික වෙච්ච අපේ මේ දේශපාලනේ විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනේට පොඩි තියෙනවා මේ හීනමානයක් මේ කාන්තාවක් නායකත්වයට එන එක යම් අධිකමක් වගේ. මදිකමක් සහ උන් බයයි. බයයි විශේෂයෙන්ම පිරිමි බයයි. විපක්ෂයේ පිරිමි බයයි. ඉතින් ඒක දිගින් දිගටම මේ දේශපාලන ඉතිහාසයේ වර්ධනය වෙමින් තිබ්බ අවස්ථාවක්. හරි? දැන් හැබැයි මේගොල්ලන්ට දැන් මේ වෙලාවේ පොඩි ටොපියක් හම්බෙලා තියෙනවා නැත්නම් ලොලිපොප් එකක් හම්බෙලා තියෙනවා සූප්පු කරන්න. මොකද මේ පහුගිය දවස්වල වුණ අධ්‍යාපන අමාත්‍යාංශයේ කතන්දරේ. ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුතෙන් විෂය නිර්දේශ සකස් කරනවා. ඒකෙදි ඒ විෂය නිර්දේශය සකස් කරපු විෂය නිර්දේශයේ 6 වසරේදීනේ 6 වසරේ පොතේ එක තැනක වෙබ් අඩවියක් සම්බන්ධයෙන් සඳහනක් තියෙනවා. ඒ කියන්නේ ඔය යහළුවන් සම්බන්ධ කර ගැනීම. එහෙම නැත්නම් යහළුවන් හදා ගන්න එක ගැන අපිට තියෙන මේ ওই කාරණාවක් ගැන කතා කරනකොට. ඒතකොට මේක ගත්තොතින් ওই සමලිංගික වෙබ් අඩවියක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මෙන්න මෙහෙම කාරණාවක් මේ පොතේ සඳහන් වුණා කියලා තමයි දැන් හරියට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ. ඔතෙන්දී අපි පැහැදිලි කරන්න ගන්න ඕන කාරණාව තමයි බන්දුල දැන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ වෙනත් අමාත්‍යාංශය හෝ මොනම අමාත්‍යාංශයක් ගත්තත් දැන් අපි එක වැඩ පවරපු එක ආයතන තියෙනවානේ. දැන් විෂය නිර්දේශ සකස් කිරීම කියන කාරණාව එහෙම නැත්නම් මොඩියුලර්ස් සකස් කිරීම කියන කාරණාව කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ජාතික අධ්‍යාපන ආයතනයේ. ඒකට පාලක මණ්ඩලයක් ඉන්නවා. ඒකේ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ වගකීම තමයි නැතු මේ අගමැතිනියගේ හරි වෙන ජනාධිපතිතුමාගේ හරි වගකීමක් නෙමෙයි. නෑ ඒ තීන්දුව తీරන ගන්න එක පාර්ලිමේන්තුවෙන් දේශපාලන තීන්දුව తీරන ගන්නවා. මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේක සාධනීය විදිහට කරන්න ඕන කියන දේශපාලන තීරණය ඔවුන් ගත්තට පස්සේ ඒකට අදාළ ඒක සම්බන්ධයෙන් ප්‍රවීණතාව දක්වපු එහෙම නිලධාරීන් මේවට පත් කරලා තියෙන්නේ. ඔවුන්ට තියෙන වගකීම සහ ඔවුන්ගේ කාර්යභාරය තමයි මේවට අදාළ නිවැරදි නේද? ඒ විෂය නිර්දේශ සකස් කරන කටයුත්ත. හැබැයි දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ මේ නිලධාරීන් අතින් යම්කිසි තැනකදී මේ කතන්දරේ වෙලා තියෙනවා. මට උපුල් ලෝකෙ මෙහෙම එකක් තියෙනවා. නිලධාරීන් අතින් වැරද්දක් ඒ කියන්නේ වැරද්දක් සිද්ධ වෙලාද හිතාමතා මේ වැනි දෙයක් කළාද කියන ප්‍රශ්නේ. ඒක තමයි. මට ඒකට මේ දැන් විශේෂයෙන්ම ගත්තොත් මේ දැන් ඒකට හොඳ උදාහරණයක් මට මේ මතක් වෙනවා. ඒ කියන්නේ මේ ඡන්දෙන් මිනිස්සු තෝරගත්තේ ආණ්ඩුවක්නේ. ඡන්දෙන් මිනිස්සු තෝරුවේ ආණ්ඩුවක්. මිනිස්සු දූෂණය, වංචාව, හොරකමට විරුද්ධ ආණ්ඩුවක් හදාගත්තා. අලුත් පාලක කණ්ඩායමක් තෝරගත්තා. හැබැයි ජනතාවට බෑ නිලධාරීන් පත් කරන්න. තමන්ගේ ඡන්දේ නිලධාරීන් පත් කරන්න බෑනේ. නිලධාරීන් කියන්නේ යම් ක්‍රමවේදයකට
බඳව ගන්න කණ්ඩායමක්. ඒතර ඔවුන් තමන්ගේ අවුරුදු 55 හරි කීය හරි වෙනකන් ඒගොල්ලෝ වැඩ කළා තමයි එතනින් විශ්‍රාම යන්නේ හරි. එතකොට ඒගොල්ලෝ මේ ඉන්න නිලධාරි කණ්ඩායම කියලා කියන්නේ විශේෂයෙන්ම පහුගිය ඉතිහාසයක්. දැන් මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දයිනේ. පහුගිය අවුරුදු 76ක්ම මේ නිලධාරීන් තමයි මේ ආයතන ඇතුලේ හිටියේ. එතකොට මේ නිලධාරීන් හිටපු පාලකයන්ගේ හෙවණැලි. මේ නිලධාරි තන්ත්‍රය. එතකොට මේ නිලධාරීන් කරන වැඩේ තමයි නිලධාරීන්ට සමහර දේවල් අහිමි වෙලා තියෙනවා. එකක් හොරකම් කරන්න, වංචා, දූෂණ කිරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. සහ යම් කොටසක් ඉන්නෝ පැරණි පරාදයට පත්වෙච්ච දේශපාලන තන්ත්‍රයේ ඌමනා එපාකම් ඉෂ්ට කරන. එතන මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මේ නිලධාරීන්ගේ හැසිරීම ගත්තොත් දැන් මේ ආණ්ඩුව පත්වෙච්ච දවස් ඉඳලා යම් කුමන්ත්‍රණකාරී හැඩයකින් වැඩ කරන නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. බඳුල හැමෝම නෙමෙයි ඈ. නෑ හැමෝම නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මට මතකයි රන්වල කතානායක පුටුවේ වාඩි වෙනකොට රන්වලගේ තොප්පිය දාපු එක වැරද්දුවා. එතන ඉඳලම මේකේ යම් කොටස් සිද්ධ වුණා. ඊළඟට මට මතකයි එක අවස්ථාවක් ආණ්ඩුවෙන් කියලා දීද්දි තමන්ගේ පින්තූර මොන කොටක් දාන්න එපයි කියලා තැපැල් මුද්දරයකට සංවත්සරයක මුද්දරයකට දැම්ම හරිනි අගමැතිතුමියගේ පින්තූරයක්. එතකොට එතන යම් අවුලක් නිර්මාණය කරනවා. නිර්මාණය කල්ලිවලා ඒක සමාජයට දෙනවා. හරි. ඊළඟ එක තමයි මතකද දන්නේ සුප්‍රීම් සැට් චිචි බබාගේ චන්ද්‍රිකාවේ පාර්ලිමේන්තුවේ කතා කරපු එක. ඒකෙදිත් ඒ නිලධාරීන් වැරදි තොරතුරු තමයි අගමැතිවරියට දීලා තිබ්බේ. හරි. දීලා ඒ නිලධාරීන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ට දෙනවා මේ අනිත් ඒකට විරුද්ධ තොරතුරු ටික. හරි. ඊළඟ එක. දැන් විශේෂයෙන්ම ගත්තොත් මේ වෙනකොට මේ දැන් මතුවලා තියෙන අධ්‍යාපන ප්‍රශ්න ගත්තත් මට හිතෙන්නේ එහෙම ලොකු ඒ කියන්නේ මේ දේශපාලන ක්‍රියාවලිය වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාවලිය අවුල් කරන්න කරපු යම් කුමන්ත්‍රණකාරී වැඩක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. සැකේ මතුවෙනවා. මොකද හේතුව තමයි මේ කියන්නේ මේ වැනිදි මේ ඇත්තටම ගත්තොත් කන්නංගර මහත්තයාගෙන් පස්සේ ලංකාවේ වෙන දැවැන්තම අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ. ඒතර ඒකට නායකත්වය දෙන කෙනා තමයි අගමැතිවරිය අධ්‍යාපන ඇමති. එයා. එතකොට මේ චරිත ඉලක්ක කරගෙන පහර දෙන්න නම් ඒකට අවශ්‍ය දේවල් සකස් කරන්න ඕන. එතකොට එයාට කලින් ඉඳලා ඒගොල්ලෝ යම් චෝදනාවක් ගොනු කරමින් ආවා. ඒතකොට ඒක මේක ඇතුලේ උඩට ගත්තා. ඒතකොට මේකෙන් උත්සාහ කරන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම මට හිතෙන්නේ කඩාකප්පල් අවුල් කියන එක පෙන්වන්න හදනවා. ඕක ඇතුලේ බඳුල තව අපිට මතු කරගන්න ඕන තැනක් තියෙනවා. දැන් මේ පහුගිය ආණ්ඩුවත් එක්ක ගැට ගැහිච්ච නිලධාරි තන්ත්‍රයක් ඉන්නවනේ. හරිද? මේ නිලධාරි තන්ත්‍රය එකක් තමයි මේ පහුගිය ආණ්ඩුවල හිටපු දේශපාලඥයෝ පත් කරපු අය. පැහැදිලිවම. හරිද? එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල් පසුබිම් එහෙම නැත්නම් ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා බැලුවොත් ඔවුන්ගේ accounts check කරලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. ඔවුන් මොනතරම් විදියට මේවයි ආපු ප්‍රොජෙක්ට්ස් වලින් නේද ව්‍යාපෘති වලින් ගහගෙන කාපු විදිය හම්බ කරගෙන කාපු විදිය මේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් මේ හැම දෙයක්ම හොයනවනේ මේ ආණ්ඩුවේ. හරිද? මේ ඉස්සර විදියට මචං ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ ඒකේ සල්ලි ටික අරගෙන තමන්ගේ සාක්කුවට දාගෙන ප්‍රොජෙක්ට් එක වහලා පැත්තකට වෙන්න බෑ. දැන් මේක A to Z අපිට කියන්න වෙලා තියෙනවා. එතකොට මේ නිලධාරීන්ට මචං උන්ගේ පැවැත්ම නැති වෙලා තියෙන්නේ. උන් ජීවත් වෙච්ච විදියක් තියෙනවා. ඒ විදිය ජීවත් කරව ගන්න විදියක් නැහැ. මොකද අර ආදායම අහිමි වෙලා තියෙන්නේ. ඒක හරි. ඒ වැටුපෙන් ඒගොල්ලෝ ගත කරන ජීවිතය ගත කරන්න බෑ. ඒක නිසා මුන් මාර දැවැන්ත අරුබුදයකට ලක් වෙලා තියෙනවා මචං උන්ගේ පැවැත්ම සම්බන්ධයෙන්. ඒක හරි. ඒක වැඩේ තියෙන්නේ මට තේරෙන දේ තමයි ඒක විපක්ෂයක් දැන් විපක්ෂයටත් ඕන වර්තමාන ආණ්ඩුව පෙරලා ගන්න. ආණ්ඩුවට ගහන්න, රිදෙන්න ගහන්න. ඒතර විපක්ෂයත් මේ නිලධාරීන්නුත් සම්බන්ධ වෙලා යම් කුමන්ත්‍රණකාරී හැඩයකින් මේක ක්‍රියාත්මක කරනවා කියන එක තමයි මට තියෙන්නේ. විශේෂයෙන් මෙන්න මෙහෙම හිතහන්කෝ දැන් ලංකාවේ ජනාධිපතිලා හිටියා 77න් පස්සේ විධායක ජනාධිපතිලා විශේෂයෙන්ම 77න් පස්සේ 77ට කලින් අගමැතිට බලය තිබ්බේ. හරි 77න් පස්සේ පත් වෙච්ච يعني ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා පත් කරන්නේ. ඒක පත් වෙච්ච දැවැන්ත පෞරුෂයක් තියෙන අගමැති කෙනෙක් තමයි හරිනි කියන්නේ. හරිනිට يعني ජනාධිපතිවරයාගේ රූකඩයක් නෙමෙයි.
තවදුරටත්. අපි දන්නවා මහින්ද රාජපක්ෂගේ අගමැති වෙලා හිටිය දිමු ජයරත්න. දිමු ජයරත්න කියන්නේ මේ කතා කරගන්නත් බෑ උස්සන් ගිහලා පුටු උඩින් තියන්න ඕන. එතකොට එයාට තිබ්බේ මැරණකම් කොහොමද පුටු වෙන්නේ කියන ප්‍රශ්න විතරයි. හැබැයි වර්තමාන අගමැති එහෙම නෙමෙයි. වර්තමාන අගමැති කියලා කියන්නේ හෙට දවසේ රටේ නායකත්වයට උනත් ගැළපෙන සුදුසු කෙනෙක්. එතකොට වර්තමාන ජනාධිපති වර්තමාන අගමැති කියන්නේ විපක්ෂයට සෑහෙන අභියෝගයක්. සෑහෙන නෙමෙයි ඇත්තටම බරපතල අභියෝගයක්. හරි? එතකොට විපක්ෂය try කරනවා මෙන්න මේ චරිතවලට චරිත ඉලක්ක කරලා යම් අභූත චෝදනා හදමින් කියන්නේ මඩ ප්‍රහාර දියත් කරමින් මැදිහත් වෙන්නේ. ඒකටත් මුන් අල්ලගෙන තියෙන තැන බලන්නකෝ. හරිද? මුන් අල්ලගෙන තියෙන සංස්කෘතිය කියන එක. හරිද? ඇත්තටම සංස්කෘතිය කියන්නේ මොකක්ද? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දැන් මුන් අර්ථ දක්වන සංස්කෘතිය මොකද්ද? දැන් මෙන්න මෙහෙමනේ. අපි දැන් මේ ආණ්ඩුව බලයට එන එක ගත්තොත් එන කාරණේදී ගත්තොත් 2022 පස්සේ ওই සංස්කෘතිය තමයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ. හොරකම්, වංචා, දූෂණ වෙන අපරාධ සිද්ධ වෙන සංස්කෘතියක් තමයි දේශපාලන බිමේ තිබ්බේ. ඒතර ඒ සංස්කෘතියට විරුද්ධව තමයි මිනිස්සු අරගල කරේ සහ මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. හරි? නිකම් මේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව නිකම් බලයට ආව නෙමෙයිනේ. දැවැන්ත ජනතා පෙරලියක් එක්ක තමයි බලයට ආවේ. හරි? එතකොට සංස්කෘතිය කියලා කියන්නේ අන්න ඒක තමයි ජනතා අපේක්ෂාව. ඔව්. හැබැයි විපක්ෂයේ බලාපොරොත්තු වෙන සංස්කෘතිය මොකද්ද? අර ගෝත්‍රික අර පරණ තිබ්බ පැරණි මේ දේවල් හොරකම වංචාව දූෂණය අපරාධ නේ එවැනි සංස්කෘතියක් තමයි ඒගොල්ලෝ ගොඩනගලා තියෙන්නේ. ඒකට හවුල් වෙච්ච නිලධාරී මණ්ඩලය හිටියා සහ ඒකට සහයෝගය දීපු වෙනම පූජ්‍ය පක්ෂයක් හිටියා. විශේෂයෙන්ම ගත්තොත් දැන් මම ඔකේ දැක්කා මෙහින්තලේ හාමුදුරුවෝ වලවා හැංගුණ වැවේ ධම්මරතන. ඔව්. ඊට පස්සේ මෙහි සීලරතන හාමුදුරුවෝ බත්තරමුලේ හාමුදුරුවෝ කියන්නත් බෑ. ඇත්තටම කියන්නේ සිවුරු දාගත්ත චීවරධාරියෝ කියලා කියන්නේ. උන්ට ඇත්තටම හාමුදුරුවෝ කියන්න බෑ. ඒ තරම් අසික්කිතයි. අසික්කිතයි. දැන් මේ පහුගිය දවසක මම දැක්කා මේ හරිනට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා බත්තරමුලේ සීලරතන. හරිද? දැන් එයා කියනවා මේ අසභ්‍ය වෙබ් අඩවියක් හරිනි අමසූරිය හදලා පොතට දාලා තියෙනවා කියලා. හරිනි හදලා පොතට දාලා තියෙනවා කියලා. මං කියන්නේ දැන් මේ බලධාරීන්ට කියන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන සහ මේක සම්බන්ධයෙන් ගන්න පුළුවන් නීතිමය පියවර ගන්න කියලා. මොකද මේක හරිනි හදපු එකකුත් නෙමෙයි. හරිද? මේක වෙන මොකක් කතන්දරයක් නේ. එතකොට ඒ වගේම ඊටාම දරුණු විදියට අර පහත්ම වචනෙන් මේ කතාව කරගෙන දැන් මිහින්තලේ හාමුදුරුවෝ ගත්තොත් හාමුදුරුවෝ කියන්න බෑ චීවරධාරියා ගත්තොත් දැන් එයා කියන එක තමයි මේ නරකම විදිහට නරකම වචන පාවිච්චි කළා. ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔහු මේ ආණ්ඩුව බලයට එන්න කලිනුත් පහුගිය ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඇත්තටම විපක්ෂයේ දේශපාලන උමනාව වෙනුවෙන් විපක්ෂයේ වේදිකාවේ නැගලා කෑ ගහපු කෙනෙක්. හරි? එයා දිගටම මේ ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුව ආවොත් ලේ වැගිරේ මේ ආණ්ඩුව ආවොත් රට ලේවිලක් වෙයි මේ ආණ්ඩුවත් ආගම දහමට තියෙන තැන නැති වෙයි කියලා ලොකු විවේචනයක් ගොඩනගමින් තිබුණා. හරි? ඒතර එහෙම කෙනා තමයි දැන් අද එකතු වෙලා මේ මම දැන් අද නාමල් රාජපක්ෂත් එක්ක එකතු වෙලා මේ අපි රට බේරගන්න අලුතෙන් මේ කණ්ඩායමක් හදන්න ඕන කියලා එකතු වෙන්න කියලා. ඒක රට බේරගන්නේ කාගෙන්ද? රට බේරගන්න ඕන මේ ජනතාවාදී ආණ්ඩුවෙන්ද ජනතාවාදී පාලනයෙන්ද? එහෙම නැත්නම් රට බේර ගන්න ඕන අර හිටපු හොරකම් දූෂණ වංචාවලට සම්බන්ධ හෙට අනිද්ද හිරේ යන්න ඉන්න ඒ කණ්ඩායමෙන්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. එතකොට ඔය සිවුරු දාගත්තු ඔය වගේ මිනිස්සුන්ට මම කියන්නේ ඉතාමත් මේ හොඳ හාමුදුරුවෝ දැනන්ත ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. හරිද? ඒ හාමුදුරුවෝ දොහොත් මුදුන් තියලා අපි වඳින අතරේ මේ වගේ අර ඉතාමත් අතලොස්සක් වෙච්ච තුච්ච සිවුරුධාරියොන්ට මේ අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ මඩ ව්‍යාපාරය කොහොම කරගෙන ගියත් හරිනි වගේ මිනිස්සෙක්ව වටන්න බෑ. මොකද හේතුව චන්ද්‍රිකා මැඩම්ලා එතනින් ගියාට පස්සේ චන්ද්‍රිකා මැඩම්ගේ අම්මා සිරිමාවෝ මැතිනිය ඒගොල්ලන්වත් විපක්ෂයේ පිරිමින්ට ගහලා වට ගන්න බැරි වුණා නම් හරිනි වගේ චරිතයක් නිකන් හිතන්නවත් බෑ. හරිනට මේ ගහන්නේ හරිනි දුර්වල නිසා නෙමෙයි. ඔව්. හරිනි ප්‍රබල වැඩි ප්‍රබල ඒ කියන්නේ දක්ෂ නායිකාවක් නිසා තමයි මේ හරිනට ගහන්නේ. වෙන කතන්දරය වෙන හේතුවක් නෑ මේකේ. ඒක හරිනි ඉලක්ක කළා හරිනි තව දේශපාලන නායකයෝ ඉලක්ක කළා ඒගොල්ලෝ ගන්නවා. හැබැයි හරිනි විශේෂයෙන් ගන්න මේ වෙලාවේ
ඒක තමයි ඒගොල්ලෝගේ දේශපාලන උමනාව. හරි. එතකොට අපිට කියන්න තියෙන්නේ මේකේ විපක්ෂ පිරිමින්ට කියන්න වෙනුවට පිදාගන්නත් පුළුවන් අවශ්‍ය නම් පුළුවන් ඕනනම් විපක්ෂ පිරිමින්ට කියන්න තියෙන්නේ කියන්නේ හරිනි වගේ කෙනෙකුට හෝ වෙන දේශපාලන නායකයෙකුට ওই જાතියේ නේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ලිංගික කාරණා අතිශය පෞද්ගලික කාරණා ඒ මත පදනම් වෙච්ච විවේචන වලට එහා ගිහිල්ලා පුළුවන් නම් දේශපාලන විවේචනයක් ගොඩනගන්න. දේශපාලන කාරණා මත පදනම් වෙච්ච විවේචන ගොඩනගන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන අඩුපාඩු කතා කරන්න ඒක හොඳ එකක්. හරි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට හැම කෙනෙක්ම කැමති වෙලා ඉන්න වෙලාව. මේ තිබ්බ අධ්‍යාපනයෙන් මිනිස්සු පීඩාවටපත් වෙලා ඉන්න වෙලාව. ඒ වෙලාවේ තමයි හරිනි අගමැතිනි අධ්‍යාපන ඇමතිවරිය විදිහට මේ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තියෙන්නේ. ඒතකොට ඒක ජනතාවට රටට අවශ්‍ය දෙයක්. හරි ඒක කඩාකප්පල් කරන්න හරි අගමැතිනියගේ චරිත ඝාතනය කරන්න හිතාගෙන හරි මේ සමස්තය ගැන කතා නොකර මේකේ තියෙන අඩුපාඩු දුර්වලතා ගැන කතා නොකර හරි ලිංගික කාරණා පෞද්ගලිකත්වයට අදාළ යාගේ පෞද්ගලිකත්වයට අදාළ ලිංගික කාරණා මත පදනම් වෙලා දේශපාලනය කරන්න යන්න එපා නේ මට බඳුල අන්තිමට අපිට කියන්න තියෙන මෙච්චරයි මිදියල්ලා බංබල ඔයි ගෝත්‍රික මානසිකත්වයෙන් ඇත්තටම අදත් කියන්න තියෙන විපක්ෂයට මිදියල්ලා උඹලා ඔය ගෝත්‍රික මානසිකත්වය බලට කවදාවත් දිනන්න බෑ. ඔව්. ඔය විදියට ගිහිල්ලා නම් උඹලා දේශපාලනයේ මේ ආපෞසරයක් දේශපාලනයේ ආණ්ඩුවක් ගන්න කියලා හිතාගෙන ඉන්නවා නම් උඹලට කියන්න තියෙන්නේ සොරි මචන්ලා හරි උඹලා ඔය සිහිනවල මිඳපල්ලා මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම මේ අවුරුදු 5 මේ ආණ්ඩුවට හොඳයි මේක ඉන්න එක විපක්ෂයේ දේශපාලන විවේචනයක් නැති විපක්ෂයක් තියෙන එක ආණ්ඩුවට හොඳයි. හැබැයි අපි කියන්නේ ඒක නෙමෙයි. හොඳ දියුණු දේශපාලන විවේචනයක් සහිත විපක්ෂයක් ඕනේ. ජනතාවට ඕන. ලංකාවට ඕනේ. ඉතින් ඒක නිසා විපක්ෂ කාර්යභාරය ඕක නෙමෙයි කියන එක තමයි අපිට මේ කියන්න තියෙන්නේ නේ. හරි මචං එහෙනම් අපි වැඩේ ඉවර කරමු. හරි ඕකේ.